හරි පුතේ එහෙනම් බලන්න. එතන මේ මෝටර රථයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට දායක වෙන අපිට උපපද්ධති රාශියක් දකින්න පුළුවන්කම තියෙනවා. හරි? මොනවද පුතේ මෝටර රථයේ ක්‍රියාකාරීත්වයට දායක වෙන ප්‍රධාන පද්ධති? පළවෙනිම පද්ධතිය තමයි වාහනේ එන්ජිම. සමහර වාහනවල එන්ජින් තිබ්බට ලීෆ් වගේ වාහනයක එන්ජිමක් නැහැ. කවුද තියෙන්නේ? මෝටර. හරි විදුලි වාහනවල එන්ජිමක් නැහැ මෝටරයක් තියෙනවා. ඒ හින්දා පොදුවේ අපි මෙයාට කියනවා කවුරු කියලාද? ප්‍රාථමික චාලකය. කවුද කියන්නේ? ප්‍රාථමික චාලකය. ඒතර ප්‍රාථමික චාලකයේ විදිහට සමහර වාහනවල මොකද ක්‍රියා කරන්නේ? එන්ජිමක් සමහර වාහනවල විදුලි මෝටරයක්. එහෙනම් පළවෙනි කොටස අපිට ගන්න පුළුවන් මොකද්ද? වාහනයක ප්‍රාථමික චාලකය. දෙවෙනි එක එන්ජිමේ ක්‍රියාකාරීත්වයට දායක වන පද්ධති කීපයක් තියෙනවා. හරි? සිසිලන පද්ධතිය, කියන්නේ රත් වෙන එක අඩු කරන්න. ඝර්ෂණය අඩු කරන්න ස්නේහන පද්ධතිය, හරි? ඉන්ධන දහනය කරන්න ජීවන පද්ධතිය, ඉන්ධන සැපයීම පද්ධතිය. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට දායක වෙන පද්ධති හතරක් තියෙනවා. එන්ජිම ප්‍රාථමික චාලකයේ විදිහට තියෙනවා. එහෙනම් දෙවෙනි එක මම ගන්නවා මොකද්ද මේ එන්ජිම ක්‍රියාකාරීත්වයට දායක වන සහායක පද්ධතිය. මොකද්ද? එන්ජිමක සහායක පද්ධතිය. සහායක පද්ධතිය. හරි. ඊළඟට අපි ගන්නවා අංක 3. ඊළඟට මෝටර රථයක එන්ජිමේ ඉඳලා ශක්තිය රෝද දක්වා ගෙනියනකොට එයාට අපි කියනවා කවුරු කියලාද? එන්ජිමේ ඉඳලා පිටිපස්සට ගෙනියන. ට්‍රාන්ස්මිෂන් සිස්ටම් සිංහලෙන් හඳුන්වනවා මොකද්ද? ජව කවුද පුතේ? සම්ප්‍රේෂණ පද්ධතිය. ජව සම්ප්‍රේෂණ පද්ධතිය. කවුරු කියලා හඳුන්වන්නේ? ජව සම්ප්‍රේෂණ පද්ධතිය. ඊට පස්සේ උදේ වාහනේ දිශාව හදාගන්න මේ මොනුනාව අපි පාවිච්චි කරනවා කවුද? ඈ? වාහනේ දිශාව හදාගන්න ඕන නම් කවුද පාවිච්චි කරන්නේ? වාහනේ ඩ්‍රයිවර් දිශාව හදන්නේ මොකෙන්ද? ස්ටියරින් වීල් එකේ. එහෙම නැත්නම් අපි කියනවා කවුද? සුක්කානම් පද්ධතිය කියලා. එහෙනම් අපිට දකින්න පුළුවන් මොකද්ද සුක්කානම් පද්ධතිය? හරි? එහෙනම් මෝටර රථයේ ක්‍රියාකාරීත්වයට දායක වෙන ප්‍රධාන පද්ධති වලින් එකක් විදිහට සුක්කානම් පද්ධතිය අපිට දකින්න පුළුවන්. ඊළඟට වලවල් වලට වැටෙනකොට වාහනේ ගැස්සෙනවා. ගැස්සෙන එක අඩු කරලා දෙන්නේ කවුරු මගින්ද? ඈ? ඒකට අපි කියනවා සස්පෙන්ෂන් සිස්ටම්. සිංහලෙන් හඳුන්වනවා අවලම්බන පද්ධතිය. අවලම්බන කවුද? පද්ධතිය. ඒතර ගැස්සෙන එක පැද්දෙන එක අඩු කරලා දෙනවා නේද? ගැස්සෙන පැද්දෙන හරි ගතිය අඩු කරලා දෙනවා. ඊළඟට මොකද ධාවනය වෙන වාහනයක් මොකද කරන්නේ? මුල්ලෙන් ගැවුවා වගේ නවත්තලා දෙනවා. මොකෙන්ද? බ්‍රේක් සිස්ටම් නැත්නම් තිරිංග අපි හඳුන්වනවා කවුද? රෝධක නැත්නම් තිරිංග පද්ධතිය. රෝධක පද්ධතිය වාහනයක් ඇතුලේ තියෙනවා. ඊළඟට පුතේ මේ ඔක්කොම හයි වෙන්නේ කවුරු මතද? වාහනේ ෆ්‍රේම් එක. හරි. ෆ්‍රේම් එකට තමයි මේ කොටස් ටික ඔක්කොම හයි වෙන්නේ. ඒකට අපි කියනවා ෆ්‍රේම්. එහෙම නැත්නම් කවුරු කියලාද? සැකිල්ල. සැකිල්ල මත තමයි ඔක්කොම හයි වෙන්නේ. සැකිල්ල මත හයි වුණාට පස්සේ පුතේ එනියන් තියනවා අපිට කියනවා මොකද්ද? වාහනේ එළියෙන් තියෙනවා. අපි වාහනේ නැගලා යන්නේ මොකේද? ඈ? සීට් එකේ ඉඳන් යන්නේ. සීට් එකේ තියෙන්නේ කොහෙන්ද? හරි. බොඩිය. හරි. රයිට්. එහෙනම් අපි වාහනේ නැගලා යන්නේ කොහෙද? බොඩිය. හරි. එතන බාහිර ආවරණයේවත් බොඩිය. ඊළඟ එක අපිට ගන්න පුළුවන් මොකද්ද? බාහිර කවුද කියලාද? ආවරණය. අපි නැගලා යන්නේ ආයතනේ. හරි. නේද? අපිව දෙමිනෙන් ආරක්ෂා කරගන්නේ කවුද? බොඩිය. රයිට්. ඊට පස්සේ පුතේ රැට මාර්ගය ආලෝකමත් කිරීම සඳහා සහ අනිකුත් විදුලි කටයුතු වලට අපි පාවිච්චි කරන වාහනයක කවුද? විදුලි පද්ධතිය. එනම් වාහනයක් ගත්තොත් මෙන්න මේ වගේ උපපද්ධති රාශියක එකතුවක්.